රවිරු ප්‍රණ ප්‍රාණ ප්‍රත්‍යක්ෂ දුර්වසහ පම්සා රාජ රෝජ රජ රාජ පුත්ත රජ කුන්ති මලි පුත්‍රා රෝද්‍ර පුෂ්ප රණ කාම මාතේ සිත රෝහණයේ රජිදා රාධ පුත්‍ර શિવ રૌદ્ર બૃંદી સવિ મર્મતગા કરુણા સુબેલુ වෙන තත වාදක යානන සුනගනයේ වසවා રાક્ષසේ රොණ લોહિત બંધિત පුරපසයේ ඉන්ද්રા තමා පුතේ දේවානන්ද ස්වාමීතුමාගේ එකම මුණුපුරා පොඩි දේවානන්ද ස්වාමීතුමා මම මෙතන ළඟ පැමිණියේ ගුරුකම් ගැන ඔයාලට කියලා දෙන්න. සමහර පුතේ ගුරුකමට ඇවිල්ලා තියෙන පුතේ සල්ලි හම්බ කරන්න විතරයි. හරිද? අද සල්ලි ජීවිතය කරගෙන ඉන්නේ මම දෙන්න සමාජ දාලාවල ප්‍රතිචාර තියෙන දේ තමයි පුතේ මේ ගුරුකම් හරියට වැඩක් කරන එකකේ වීඩියෝ එකක් දාලා හරියට වැඩක් කරන එකට වැඩේ බාර දුන්නා නම් කමක් නැහැ පුතේ. මොකද අහිංසක අසන මිනිස්සුන්ගේ සල්ලි උගුරා කන එක නෙමෙයි පුතේ කියන උත චණ්ඩිකව පුතේ. හරිද? කරනවා නම් වැඩක් කරන්න ඕන හරියට 100ට 100ක් හරියන්න 100ට 1000ක් හරියන්න. හරිම ගුරුනාථය කෙනෙක්ගෙන් කරගන්න ඕන වැඩක් පුතේ ඕක. මොකද නිකන් අත කහනවට සල්ලි දාන්න ඕනේ නැහැ ගුරුනාථයලාට. ඌ අපි දුක් මාංශයලා හම්බ කරන සල්ලි. ඔයාලා විතරක් නෙවෙයි මම උන දුක් මාංශයලා තමයි සල්ලි හම්බ කරන්නේ. මම දන්නවා මමත් ඇවිල්ලා ඔයාලගේ සාමාන්‍ය මිනිස්සෙක් තමයි. ඕන මිනිස්සෙක් දුක් මාංශයලා තමයි සල්ලි හම්බ කරන්නේ. මේ තියෙන පුස්කොළ පොත් කියලානේ. ඌ අත්ත මුත්ත කිරිකිත්ත කාලේ ඉඳන් බලගෙන දේවල්. හරිද? ඌවල තමයි ලියලා තියෙන්නේ. කොටාම් කරලා තියෙන අපිට කරන්න ඕනේ දේ ලැබුව සාහිත්‍ය කරලා තියෙන අපිට. ඒ කියන්නේ පුතේ මේ අපිට දෙවියෝන්ගෙන් තදාසක් හම්බෙනවා පුතේ. අපි මායම් වුණාට පස්සේ අපිට පුතේ අපිට තියෙනවා. ඒකට මේ පුතේ මෙතන තියෙන වැදගත්කම. මේක තමයි පුතේ හරි විස්තරය තියෙන්නේ. හරියටම කරන්න ඕනේ හරියටම වස්තුවේ ටික තියෙනවා පුතේ මෙන්න මේකට දාන්න කියලා. හරිද? අට බේස් ගාමුනේ අපේ අත්තගෙන් හම්බුනේ. අත්තගෙන් හම්බුනාට අත්තර මුත්තයෙන් කිරිකිත්තකින් එන්න එහෙම දාපුදේ මේ හම්බිලා දෙන්නේ. මේවා ඊටම බලගත්තු දේවල්. මේවා පැරණි කාලේ දේවල්. පැරණි කාලේ දේවල් ගැන කියන්න ඕනේ නෑනේ පුතාලට නේද? දැන් ඔය බිස්නස් එකක් කරගෙන ඉන්නවා මේ ගුරුකම් කියන්නේ. බිස්නස් එකක් කරගන්න දෙපා ගුරුකම් කියන දේ. මම මේ කියන්නේ ගුරුනාථලාට සහ වෙද්දුන්ට සහ ඔක්කොටම කියන්නේ මේක බිස්නස් එකක් නම් කරගන්න දෙද. අනිත් එක ගුරුනාථ විතරක් නෙවෙයි වැරද්ද කරන්නේ. වැරද්ද කරන්නේ පුතා ඔයාලත් වැරද්දක් කරනවා. මොකද හරි ගුරුනාථ කෙනෙක්ට බලලා ගත්තා නම් ඔයාලට ඕන වෙන්නේ නෑනේ. ඔයාලගෙන් කෝටි ගණන් 2 කෝටි ගණන් එහෙම ගන්න ඇති ගුරුනාථලා. එහෙම අහුවෙන්න එපා පුතේ. මම කියන්නේ පුතේ මේ ශ්‍රමයට මම නම් රුපියලක්වත් අය කරන්නේ නෑ පුතේ. හරිද? දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න දැන් මේ ගුරුනාථ මූත් මේ තනි කර මොන බොරු කාර්යයක්ද කියලා. හරි පුතේ. ඔයාලා කොහොම කෙසේ වෙතත් හිතුවන මට කමන්නේ නෑ. මොකද මගෙන් වැඩක් කරගත්ත කට්ටිය දන්නා මම කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් දෙයක් කිව්වම තමයි. හරිද? ඒ දේ මට හරියාකාරව ඉෂ්ට කරන්න ඕනේ. ඒ දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මං දැන් මූ නිකන් මේ 2.5 පොඩි එකෙක් විදියට පේනවා ඇති. පොඩි වුණාට පුතේ මගේ වැඩ ලොකුයි. හරිද? ඔය පෙන්වෙන්න නම් කාටද කියන්න පුළුවන් විස්තර. මටත් ඇවිල්ලා වයස අවුරුදු 24ක කාලයක් වෙනවා. අවුරුදු 24යි මට වයස. දැන් මම මේ ගුරුකම් ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 8යි. ලොකු දේවලතුමා අපි. ඒ කියන්නේ දේවානන්ද දේවලතුමා. එතුමාගෙන් තමයි පුතේ මට ආවේ වරේ. වරයා කියන්නේ එතුමා නැතුණාට පස්සේ අපේ කවුරුත් නෙවෙයි මගේ අත්තා. ඒ අත්තාගේ මුත්තගේ අපි පරම්පරාවේ පැවතෙන එකක් තමයි මේක. අත්තත් එක්ක තමයි මම මුලින්ම ගුරුකමකට ගියේ. ගුරුකමකට ගිහිල්ලා දැන් මේ ක්ෂේත්‍රයට මට අවුරුදු දැන් 8ක් ඇවිල්ලා. අත්තත් එක්ක ගිහිල්ලා අත්තගේ ආවතේව විදියට ගිහිල්ලා ඉතින්කොට අත්තා නැති වෙන කිත් වෙනකොට තමයි පුතේ මට අත්තා කිව්වේ පුතේ මෙහෙමයි පුතේ උඹට වරේ දෙනවා මගේ වරේ උඹට දෙනවා ඔක්කොම මට දෙනවා මේ කියලා අත්තා කිව්වේ. ඊට පස්සේ තමයි මම ඒ අත්තගෙන් තමයි ඒ වරේ මට කීයට උනේ. දැන් මේ තියෙන පුතේ මේ අවුරුදු මේ අපේ මුත්තා ගිරිකිත්තා වරත්තා කාලේ ඉඳලා ආව පුස්කොළ පොත්පුතේ. මෙව්වන් තමයි කොල්ලෝ වැඩ කරලා තියෙන්නේ. කෙලින්ම කියනවා නම් පුතේ ඒ කාලේ වැඩ ආයි දන්නවනේ පුතේ කිරිගාට අන්න වගේ වැඩ තියෙන ඒ කාලේ ඉඳලා. පුතේ ඒ පොත් තමයි පුතේ මේ තියෙන්නේ. මේ පොත්වල තමයි තියෙන වජී බන්ධන සියලුම බන්ධන. ඕගොල්ලෝට ගන්න ඕන වජී බන්ධන නාඩුවාගේ දිනෙන්නේ. අද වාරේ පුතේ ගුරුනාථලා කියනවා ආවල් දින දවස් 7 මාසිකයේ එහෙම නෑ පුතේ. මට නම් ඇත්තටම කියනවා නම් මේ ශ්‍රී ලංකා බුද්ධ භූමියේ වැඩක් කරන්න නම් පැය 72යි යන්නේ මට. එතන ඉඳන් කියනවා මෙතන ඉඳන් ඊතර රට විදේශ දරුවන්ට වැඩක් කරනවා මට පුතේ දින 5ක කාලයක් යනවා පුතේ. හරිද? ඒකට පුතේ අවශ්‍ය බඩු මුට්ටු දේවල් තියෙනවා. ඌව මම සකස් කර ගන්න ඕන අපේ පෞරාණික පැවැත්වෙන දේවල් තියෙනවා. පෞරාණික පැවැත්වෙන දේවල් පුතේ මේ ආවට ගියාට මේක ගන්න බෑ. කඩේ ගන්න නෑ ඌව කැලෑ වලින් තමයි හොයාගන්න තියෙන්නේ. ඒ දේවල් පා මම හොයාගෙන පුතේ ශ්‍රී ලංකාවේ පුතෙක් නම් ඔයා ශ්‍රී ලංකාවේ දරුවෙක් නම් පැය 72 මොන වැඩේ වුණත් කරලා දෙනවා මේ ගුරුනාථ. හරිද? පැය 72ක් අඳුර කරනවා. හැබැයි ඔබ රට දරුවෙක් නම් දින 5ක් ඇතුළත ඔබ මොකද්ද කියන්නේ? මම ඒ දේ කරලා පෙන්නනවා. ගුරුකම් කරනවා නම් හරියට ගුරුකම් කරන කෙනෙක් කියලා කරන්න ඕන. අජකාරීලා පැවිදිච්ච දේවල් තමයි පුතේ මේවා. ඕනවා අපිට පැවඳුච්ච දේවල්. දෙයක් කරොත් කරා තමයි. ඕනම කෙනෙක් වශී කරනවා කියන්නේ පුතේ
ආයෙ රජෙක් වුණත් මම වශී කරන්න පුළුවන්. එළිම පුතේ රොඩියෙක් වැඩක් කරොත් පුතේ කිරි ගහට යනවා වගේ කරනවා. ආලේක දන්නේ නැති. මොකද ඔයාලා අක්කලා මුත්තලා කිරි ගිත්තා ඕන කෙනෙක්ගේ නාලා බලන්න පුතේ. මොකද්ද රොඩියා කියන්නේ කියලා. රොඩියා ගැන මොකද්ද ගුරුකන් සාත්‍රයට පැවතෙන්නේ. අන්න ඒක පුතේ පුළුවන් පුතා අහලා බලන්න පුතේ. හරිද? ඕගොල්ලන්ට මං ගැන පොඩිම විශ්වාසයක් ආව කතා කරලා ඔයගොල්ලෝ විස්තරේ කියලා හරියට දෙයක් දැනගෙන විශ්වාසවන්තෙක් ඇතිනම් පමණක් මගේ ගුරුකම කරගන්න. මම තමයි පුතේ දේවානන්ද දාමිතුමාගේ එකම මුණුපුරා පොඩි දේවානන්ද දාමිතුමා.